සල්ලි මවන බුලත් පැල කරමු. සම්පූර්ණ වීඩියෝ එකත් එක්ක රැඳී ඉන්න. සරල ආකාරයට මේ වීඩියෝ එකේ තියෙන විදිහටම සම්පූර්ණ වීඩියෝ එක බලන්න. අනිවාර්යෙන් subscribe කරන්න, like කරන්න, comment කරන්න, follow කරන්න. බුලත් දළු පැල කරන්නේ කොහොමද කියලා අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ. කලින් වීඩියෝ වල ගෙනාවා. ඉතින් වලවල කපා ගද්දින් අඩි 3ක් වගේ දික් අතට පළලට කපා ගන්න බල මේ පෙන්වන ආකාරයට අඩි 3ක් වගේ ඈතින් ඈතට වලක් කපා ගන්න. මෙන්න මේ විදිහට වලවල් ටික හොඳට කපා ගන්න. ලොකු ජඹුරක් කපන්න අවශ්‍ය නැහැ. කැමති නම් පොහොර ටිකක් දාන්න. පළලත් අඩි 4ක් 5ක් විතර තියාගන්න. මැදින් Tamanට යන්න පුළුවන් ප්‍රමාණයට. එක කෙලින් එක පේ ලස්සනට කපා ගන්න වෙන්නේ මේ විදිහට වලවල් ටික. පැල්ල හිටවන්න ගන්නකොට හොඳට මුල් ඇදලාද කියලා බලන්න ඕනේ. පොලි බෑග් එක පස් වලින් අයින් කරද්දී මුල කැරෙන්නේ නැතුව පරිස්සමට පොලි බෑග් එකෙන් පැල අයින් කරගන්න. හොඳට පස් ටික මුලට ලං කරලා අනිවාර්යෙන් තද කරගන්න ඕනේ. නැත්තම් පස බුරුල් කරගත්තොත් එහෙම පැලේ මුල් අල්ලන්නේ නැහැ, පැලේ මැරෙන්න පුළුවන්. මේ වීඩියෝ එකේ පෙන්වන ආකාරයට ඔයාලා පැල හිටව ගන්න. ඔයාලට කලින් වීඩියෝ මම ගෙනාවා පාත්තියක් දාන විදිය, පාත්තියක් කපා ගන්න ඕනේ විදිය, පැල හිටව ගන්න ඕනේ විදිය. ඒ කියන්නේ වීඩියෝ මම ගෙනත් තියෙනවා මගේ YouTube channel එකෙන්. FB එකෙත් මම දාලා තියෙනවා. මගේ YouTube channel එක Java Production. FB එකේ නිමේ සංජන කියලා ඉන්නවා. ඉතින් subscribe කරන්න, like කරන්න, comment කරන්න, follow කරන්න අමතක කරන්න එපා. වීඩියෝ අවසාන වෙනකම් බලන්න. ඔයාලට දැනගන්න දෙයක් තියෙනවා නම් comment කරන්න අනිවාර්යෙන්. එක වලකට පැල දෙකක් හිටවන්නත් පුළුවන්. කැමති නම් එක වලකට එක පැලයක් හිටවන්නත් පුළුවන්. ඉතින් මම සමහරක් ඒවට පැල දෙක ගන්න හිටෙව්වා. සමහරක් ඒවට තනි පැලයක් ගන්න හිටෙව්වා. ඔයාලා කැමති විදිහට පැල පැකට් කරලා පැල හිටව ගන්න.
කලින් විදියට පොලි බෑග් එකෙන් බුලත් පෙළය ගලව ගන්න අමාරු නම් මෙන්න මේ විදියට පොඩ්ඩක් පොලි බෑග් එකේ තද වෙන්න මිරිකන්න ඊට පස්සේ අනිත් පැත්ත හරවලා පොලි බෑග් එකේ උඩ පැත්තට අදින්න හිමීට ඊට පස්සේ බේන්න මෙහෙම ලස්සනට පැළය ගැලවිලා එනවා. ඉතින් ඔන්න ඔහම බුලත් පැල ටික මේ විදිහට ලස්සනට පැල කරගන්න මේ තියෙන විදිහට ලස්සනට පියලියට පෙරින් පෙර ලස්සන බුලත් පැල ටික හදාගෙන යන්න. බුලත් පැල ටික හිටවලා සාමාන්‍ය අවුව සැර වැඩෙන හින්දා මොකක් හරි කොළ జాතියකින් බුලත් පැලේ ආවරණය කරන්න අවුව සැර වැඩි හින්දා මන්න තේක කොළ වලින් තමයි බුලත් පැලේ වහන්නේ. සාමාන්‍යයෙන් බුලත් පැලේ හිටවද්දී හවස් 4න් පස්සේ වගේ හිටවන්න අවුවසාර අඩු වෙලාවක නැත්තම් උදේ පාන්දර 6ට 6:00 වගේ හිටවන්න අවුවසාර වැඩි හින්දා උදේම හිටවන එක තමයි හොඳ. නැත්තම් අවුවසාර වැඩි වුණොත් එම පැලේ මෑලි වෙලා මැරෙන්න බලනවා. තේක කොළ වලින් වහලා සාමාන්‍යයෙන් දවසක් වගේ තියලා ඊළඟ දවසේ තේක කොළේ අයින් කරන්න ඕනේ. නැත්තම් බුලත් පැල ටික තැම්බෙන්න බලනවා. බුලත් වලින් සල්ලි හොයන්න කැමති නම් මගේ YouTube channel එක ජව්ව ප්‍රොඩක්ෂන් subscribe කරන්න. FB එක නිමේෂ් සංජන follow කරන්න. බුලත් වගාව ගැන සරලවම විදියට කියලා දෙනවා. එහෙනම් හැමෝටම ජය වේවා.